මේ බංගලාව ජනවසමට අයිති සමන්ත විද්‍යාරත්න ඇමතුමාට මම යෝජනා කරන පරීක්ෂණය. ඒක දුන්නේ තමන්ගේ බෑනට. මාස කුලිය ලක්ෂයයි. 2048 වෙනකන් දුන්නා. අවුරුදු 30කට. හරිද? ඉතින් එතුමා අරමුදල් එනකොට එයා වගේ කියලා මෙතන කට්ටියක් හිතනවා. හරිද? එතුමාට මම කියන්නේ හන්තානේ ජනවසමට අයිති බංගලාව තමන්ගේ බෑනට ලබා දුන්නේ මොන පදනමින්ද කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමාත් කැබිනට් මණ්ඩලයේ ඉන්න කාලේ රවි කරුණාරත්න මහත්මයා. අයිබෝවන් ලක්ෂ්මන් කිරියල්ල හිටපු මන්ත්‍රීතුමා නේද? ඔව්. ඕ කිරියල්ල මහත්තයා ඇත්තටම මොකද්ද ඔය හන්තානේ ඉඩමේ කේස් එක කිරියල්ල මහත්තයෝ? කවුද කතා කරන්නේ? මම සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගණේගොඩ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ මට උසාවි තීන්දුවකින් එක හම්බුනේ අවුරුදු 20ක් විතර අවුරුදු 20කට කලින් උසාවි තීන්දුවකින් හම්බෙච්ච එකක්. ඔව් ඒක පරම්පරා ඉඩමක්ද නැත්නම් මහජන ඡන්දයෙන් ගිහිල්ලා මේ තමන්ගේ දේශපාලන බලයෙන් ගත් එකක්ද? නෑ මේක මගේ නෙමෙයි මගේ භාර්යාවට තිබ්බා. බලංගොඩ රාසකල වත්තේ අක්කර 44ක් එන්න තිබ්බා. ඔව්. ඒක ඒ රජය ඒ 44 බේර නැතුව රජය එක පෞද්ගලික සභාවකට බුද්ධිය දුන්නා. ඔව්. ඒකට අපි නඩු දැම්මා. කියන්නේ ඔබතුමාද නඩු දැම්මේ නැත්නම් වෙනත් පාර්ශවයක්ද මේ පරිසර සංවිධානයේ වගේ? අපි නඩු දැම්මා අපේ ඉඩම ඉල්ලලා බලංගොඩ රාසකල වත්ත ඉල්ලලා අපි නඩු දැම්මා. ඔව්. අපිට මගේ භාර්යාවටයි එයාගේ මල්ලිටයි අක්කර 40ක් තියෙනවා. ඔව්. ඒක අපිට අයිති ඒක අපිට බේර නැතුව පෞද්ගලික සභාවකට දුන්නා කියලා. ඔව්. ඒකට රජයෙන් තමයි ඇවිල්ලා කිව්වේ ඒක දෙන්න අමාරුයි. දැන් ඒක බදු දීලා තියෙන්නේ හැරි ජයවර්ධනට. බලංගොඩ ප්ලාන්ටේෂන් එකට. මොන රජෙන්ද? චන්දිකාගේ ආණ්ඩුව කාලේ. ඊට පස්සේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිටපු පෙබල එක්නේ ඒ කාලේ? ඔව් ඉතින් ඒගොල්ලෝ ඉලක්කව ඒකම දෙන්න බෑ. ඔව්. විකල්ප පිටක් දෙන්න කියලා ඉතින් අපිට විකල්ප පිටක් දුන්නා. ඒකයි උනේ. උසාවි තීන්දුවකින් ලැබිච්ච ඊටමත් ඒක පාර්ලිමේන්තුවේ උත්තර දීලා තියෙනවා. බැලි කර්මාන්ත ඇමතිවරු මේක උසාවි නියෝගයෙන් හම්බෙච්ච අවුරුදු 20කට කලින් මේ පෙරේද ගන්න නෙවෙයි. ඔව් යහපාලන කාලේ නේද ඔය කාපව් හන්තානේ ඉඩම් මේක හුටපටේ ඇදුනේ? නෑ යහපාලන නෙවෙයි චන්දිකාගේ ආණ්ඩුව කාලේ තමයි උසාවි තීන්දුවක හම්බුනේ. ඒ කියන්නේ මම දැනුවත් ඔබතුමාගේ ඊඩම විතරක් ඔබතුමාට තියෙනවා අනිත් ටික ඔක්කොම රක්ෂිතේ නේද? ඔයා කවුද? නෑ එහෙම නේද මේ හිටපු මන්ත්‍රී ඇමතුමා? රක්ෂිතයක් ගැන මන් දන්නේ අපිට විකල්ප ඉදමක් රජයෙන් දුන්නා. අපේ බලංගොඩට මේ මං හොඳටම කතා කරගෙන ආවා. මං ඒක කිව්ව ගමන් ඔබතුමා අහනවා මං කවුද කියලා. ඇත්තටම ඒක මේ ඒ කන්දේ රක්ෂිතේ තියෙන මේකක් ඔබතුමාගේ අර නිකන් එතන විතරක් ඔබතුමාගේ අනිත් ටික ඔක්කොම රක්ෂිතේ. නෑ ඒක හන්තානවත්තෙන් කොටසක් රක්ෂිතයක් නෙමෙයි ඒක හන්තානවත්තේ කොටසක්. හන්තානවත්ත කියන්නේ රජයේ වත්තේ කොටසක්. රජයේ තමයි මේක නීතිපති උසාවියට ඇවිල්ලා. ඔව්. නීතිපති තමයි උසාවියට ඇවිල්ලා කිව්වේ බලංගොඩ ඊටම අපිට දෙන්න බෑ. දැන් ඒක අවුරුදු 50කට බදු දීලා හැටි ගියාවදන්ට. ඔව්. විකල්ප ඉදම් දෙන්නම් කියලා. ඒක නීතිපතිගේ අසහනය තමයි අපිට විකල්ප ඉදම් දුන්නේ. ඒ කියන්නේ වැවිලි මේ අමාත්‍යාංශයට අයිති ඉඩම් වතුද ඔය අවට තියෙන්නේ? ඔව් ජනවසමනේ අයිති. ඔබතුමා වැවිලි ඇමති වෙලා හිටියා කාලයක් හිටියද? මට මතකයි නිකන් ලාවට වගේ. දැන් අයි මේ තොරතුරු දැන් අහන්නේ? නෑ ඉතින් දෙයියනේ මේව රටේ ප්‍රශ්න. මම ඔබතුමාගේ පුද්ගලික පෞල් ප්‍රශ්නයක් නෙවෙයි මේ හිටපු ඇමතුමා ඔයාගේ නම් මොකක්ද දැන් මම සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගණේගොඩ. මම ඔය මේ අනම්මනම් අහන්නේ නැහැ හිටපු ඇමතුමා. මම රටට වැදගත් දෙයක් මිනිස්සු කතා බහට ලක් වෙන අපිට උසාවි තීන්දුවකින් තමයි ඒක හම්බුනේ. නීතිපතිවරයාගේ අවසර ඇතුව අපල් අධිකරණයෙන් හම්බුනේ. ගරු අධිකරණයේ තීන්දුව සම්බන්ධව නෙමෙයි මම අහන්නේ ඉඩමි ලෑන්ඩ් එක සම්බන්ධව. හරි ඇමතුමා මේ එහෙනම් බොහොම